ආයුබෝවන් හැමෝටම සම පැහැපත් කරගන්න සහ ශරීරය ඇතුළතින් පිරිසුදු කරගන්න කෝමාරිකා කියන්නේ දිව්‍ය ඖෂධයක්. හැබැයි ඔයා දන්නවද කෝමාරිකා වැරදි විදිහට සකස් කරලා බිව්වොත් ඔයාගේ වකුගඩු වලට පවා හානි වෙන්න පුළුවන් කියලා. අද මම කියලා දෙන්නේ කෝමාරිකා පානය කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් ගැන. කෝමාරිකා පිත්තක් කැපූ සැනින් ඒකෙන් කහපාට දියරයක් ගලන ඔයාලා දැකලා ඇති. මේවට කියන්නේ ඇලොයින් කියලා. මේක ශරීරයට විෂ වෙන්න පුළුවන් වගේම බඩේ කැක්කුම සහ අතිසාරය ඇති කරන්න හේතු වෙනවා. කෝමාරිකා පිත්ත කපපු ගමන් පැයක් විතර වතුර භාජනයක සිරස් අතර තියන්න. ඒ විෂ දියරේ ඉවත් වුණාට පස්සේ හොදින් හොදලා මදේ පමණක් පාවිච්චි කරන්න. ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනේ නෑ. කෝමාරිකා පානය කරනව නම් දිනකට මේස හැරි 2ක් හෝ 3ක් වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත්. අධික ලෙස පානය කිරීමෙන් ශරීරයේ පොටෑසියම් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඔයා කැපිනි මවක් නම් හෝ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා බෙහෙත් ගන්න කෙනෙක් නම් කෝමාරිකා පානය කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද කෝමාරිකා මගින් සමහර ඖෂධවල ක්‍රියාකාරීත්වය බාධා කරන්න පුළුවන්. කෝමාරිකා මදය හොදින් හොදගෙන ඒට දෙහියුසු ස්වල්පයක් සහ මී පැණි ටිකක් එකතු කරලා බොන්න පුළුවන් නම් මේක ගොඩාක් හොඳයි. එවිට එහි තියෙන තිත්ත ගතිය අඩු කරලා රසවත් පානයක් විදියට හදාගන්න පුළුවන්. ඉතින් කෝමාරිකා හදාගන්න නිවැරදි ක්‍රමය තමයි ඒක. ඉතින් නිවැරදි විදියට කෝමාරිකා පාවිච්චි කරලා ඇතුළතින් මෙන්ම පිටතින්ම ලස්සන වෙන්න ඔයාලට පුළුවන්. මේ වගේ වැදගත් තොරතුරු තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට නිරෝගී දවසක්.